අයිබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ දශම සහිත ෂඩ් දශමයේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. කලින් වීඩියෝස් වලදී දශම සහිත ද්විමය සංඛ්‍යා සහ අෂ්ටමය සංඛ්‍යා අපි දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න ඉගෙන ගත්තා. මම මෙතනදී උදාහරණ විදිහට C1 දශම තිතක් 8 කියන සංඛ්‍යාව කියන්නේ 16 පාදයෙන් තියෙන්නේ දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න කියන උදාහරණය ගත්තා. වෙනදා අපි පුරුදු විදිහටම මෙතනදී මම වෙනම මේ ගාන ලියාගත්තා. එතකොට මෙතන C1.8 කියන ටික ලිව්වහම මම 1 කියන දශම ස්ථානයේ මේ පැත්තේ වම් අත පැත්තේ තියෙන 1 කියන ස්ථානය 16 බිඳුවෙනි බලය ස්ථානීය අගය ලිව්වා. 16 බිඳුව තියෙන තැන 1 තියෙනවා. C තියෙන 16 1 වෙනි බලය කියන තැන දශම ස්ථානෙන් දකුණු අත පැත්තට යද්දී 16 ඍණ 1 වෙනි බලය තමයි ස්ථානීය අගය. දැන් මේවා අපි ගණන සංඛ්‍යා වලින් බැලුවොත් 16 බිඳුව කියන්නේ ඕනෑම සංඛ්‍යාවක බිඳුව වෙනි බලය 1 නිසා 16 බිඳුවත් 1යි. 16 1 වෙනි බලය 16මයි. 16 ඍණ 1 වෙනි බලය කියන්නේ 1ට 16යි කියන අදහස. එතකොට 16 බිඳුව ඒවෙන් එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් 1 වරක් 1යි. 16 1 ඒවෙන් C ප්‍රමාණයක් ඉන්නවා. C ප්‍රමාණයක් කියන්නේ 12යි. අපි මතකයිනේ ABCD කියලා F දක්වා අකුරු පාවිච්චි කරනවා. 9න් පස්සේ 16 පාදේ සංඛ්‍යාවලට. දශම 8 තියෙන්නේ 16 ඍණ 1 වෙනි බලය. කියන්නේ 1ට 16 වැඩි කිරීම 8 කියන තැන තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි සුළු කළාම 192 එකතු කිරීම 1 එකතු කිරීම දශම 5 කියන තමයි එන්නේ. ඒකට 193.5ක් තමයි මේ C.8 කියන සංඛ්‍යාව දශමය කළාම අපිට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට තවත් අපිට 16 පාදේ සංඛ්‍යා සුළු කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේ එක උදාහරණයක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ආයුබෝවන්.